Welcome to my YouTube channel. මේ වීඩියෝව සිහින මන්දාකිණී නාට්‍යයේ යේ සංයෝගයේ චරිතය නිරූපණය කරන හුරුපුහුටි චීන නිලිය ලී හාවෝ ෆෙයි ගැන. නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් ඇය වැඩකටයුතු කරගෙන යනවා. 1999 වර්ෂයේ ජුනි 15 වෙනිදා චීනයේ බීජිංහි ඇය උපත ලැබුවා. දැන් ඇයට වයස අවුරුදු 26ක් වෙනවා. ඇයගේ නික්නේම් තමයි පොටැටෝ, සිසි, ෆෙයි ෆෙයි. හාවෝ ෆෙයිගේ ෆැන්ඩම් නේම් එක වෙන්නේ ටුඩුෂි. නියෝජිත ආයතනය ලයින් කොං පික්චර්ස්. ඇය ප්‍රධාන විෂයේ ප්‍රථම ස්ථානය සමග 2017 දී චීන සංනිවේදන විශ්වවිද්‍යාලයේ කාර්ය සාධන අංශයෙන් උපාධිය ලබා ගත්තා. බීජිං නර්තන ඇකඩමියේ අනුබද්ධ ද්විතීයක පාසලටද ඇය ඇතුළත් වෙලා තියෙනවා. ඇය ගායනයට සහ නර්තනයට ඒ වගේම ක්‍රීඩා කිරීමටත් ඉතාමත් කැමති. තැඹිලි පැහැති ලිප්ස්ටික් වලටත් කැමති. අවාසනාවන්ත දේවල් ඇයගේ ජීවිතයට පැමිණුණත් ඒවාට ශුභවාදීව මුහුණ දීමට ශක්තිමත්. 2013 වර්ෂයේදී 49 Days Sacrifice නූතන යුද නාට්‍යයේ ලී යූ ඇනාගේ චරිතය රඟපාමින් ලී හාවෝ ෆෙයි රංගනයට පිවිසියා. එහි රඟපානකොට ඇයට වයස අවුරුදු 14යි. 2014 වර්ෂයේදී ඇය රඟපෑ ගර්ල් නේෂා චිත්‍රපටය ඇගේ මංගල චිත්‍රපටයයි. එහි ස්වාභාවික සහ සැහැල්ලු රංගනය වෙනුවෙන් 18 වන ෂැන්හයි ජාත්‍යන්තර චිත්‍රපට නාලිකා මාධ්‍ය සම්මාන උළෙලේ නවක නිලියට හිමි සම්මානය ඇය දිනාගත්තා. එහි රඟපෑමට රටපුරා කලා පාසල්වල සිසුන් 300කට අධික සංඛ්‍යාවක් අතරින් ලීව තෝරා ගැනුණා. 2016 දී Before Dawn අපරාධ ආදර චිත්‍රපටයේ සූදුකාර ගාවෝ යේගේ දියණිය වන ෂියාවෝ මින් ලෙස රඟපෑවා. 2016 දී හුනන් සැටලයිට් රූපවාහිනී ගර්ල් ගෲප් සම ස්වීට්හාර්ට් වෙරයිටි ෂෝ එකට සහභාගී වුණා. 2018 දී අන්එක්ස්පෙක්ටඩ් නාට්‍යයේ දුෂ්ට කාන්තා චරිතයක් වන ලූ සීෂින්ගේ චරිතය රඟපෑවා. එම වර්ෂයේදීම හැපි කැම්ප් හි නිවේදන කටයුතු වලට සහභාගී විය. 2019 දී TV ලැන්ටර්න් ෆෙස්ටිවල් ගලා වැඩසටහනේ නිවේදන කටයුතු කළා. 2020 දී කන්සුමේෂන් යෞවන ආදර නාට්‍යයේ සහ චයිනීස් රෙස්ටොරන්ට් සීසන් 4 තරුණ හවුල්කාර ව්‍යාපාර අත්දැකීම් වැඩසටහනට සහභාගී විය. 2021 දී Go Ahead Young Man වෙරයිටි ෂෝ එකට සහභාගී විය. 2021 දී Fly With You යෞවන ආදර නාට්‍යයේ සහ Ode to Joy සීසන් 3 හි සෙල්ලක්කාර යෝචු හුයිගේ චරිතය රඟපෑවා. Gentlemen of East 8 හූතොන් Ode to Joy සීසන් 4 A Long Way Home නාට්‍යවලද ඇය රඟපෑවා. A Long Way Home නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2023 වර්ෂයේදී ජාතික නාට්‍ය උත්සවයේදී වාර්ෂික කැපීපෙනෙන නිලිය සම්මානය ඇය දිනාගත්තා. 2024 වර්ෂයේදී Ode to Joy සීසන් 5 සහ 2025 වර්ෂයේදී Small Police Station නාට්‍යයේද රංගනයෙන් දායක වුණා. Under the Moonlight, The Red Dance Shoes, Jagged Peaks නාට්‍ය වලටද රංගනයෙන් දායක විය.